අදත් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඊමනි with TP YouTube channel එකකින් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද ඔන්න මම අරගෙන ආවේ Sprout Geek සම්බන්ධ අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක එනකන් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්න ඇති. මොකද පහුගිය සති දෙක පුරාවට මාර මැසේජස් තොගයක් මට පර්සනල් ආව අපේ Telegram chat එකට ආවා. ඒ වගේම අපේ groups වලින් කට්ටිය ඇවිල්ලා මැසේජ් කරලා තිබ්බා මෙන්න මේ Sprout Geeks එකේ මේ KYC form tax form reject වෙනවනේ කියලා. ඉතින් මේ සති දෙකකට කලින් මම දැම්මා මෙන්න මෙහෙම වීඩියෝ එකක් KYC tax form reject වුණාද ඔයාටත් මෙහෙම වුණාද කියලා Q&A වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක දැම්මට පස්සෙත් මටත් එකපාරක් මගේ tax form එක reject වුණා. ඉතින් එතනදී මම එයාලත් එක්ක දිගටම chat කරලා මේ ප්‍රශ්නෙට මගේ මට්ටමින් දෙන්න පුළුවන් ආන්සර් ටිකක් හොයාගත්තා. ඉතින් මගේ account එක ඇත්තටම කිව්වොත් block වුණා. ඒ දේවල් අද අපි කතා කරමු. ඉතින් මේ ප්‍රශ්නෙට මොකක්ද මේ වෙදි දැනට කරන්න තියෙන හොඳම විසඳුම සහ හරිම දේවල් ටික කියලා අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේ මෙහා පැත්තේ තියෙන bell icon එක උඩත් මතක ඇතුව click එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. රයිට් ඉතින් Sprout Geek site එකට ආවට පස්සේ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට friendly reminder එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී කියලා තියෙන දේවල් ටික ඔයාලට මෙතන කියවලා බලන්න පුළුවන්. මේක හැම freelancer කෙනෙක්ටම ආව message එකක්. ඉතින් මෙතනදී කලබල වෙන්න දෙයක් නැහැ. මෙතනදී අපිට කියලා තියෙන්නේත් අපේ ඩීටේල් ටික හරියට අප්ඩේට් කරගන්න සහ KYC ડોකියුමන්ට් එක වගේම ටැක්ස් ෆෝම් එකත් ෆිල් කරන්න කියන එක. ඉතින් මෙතනදී තවදුරටත් මෙයාලා සඳහන් කරලා තියෙනවා complete first name එක සහ last name එක මෙතනදී අපි දෙන්න ඕනේ. ඒ වගේම අපේ complete address එක අප්ඩේට් කරන්න ඕනේ. ඔයාගේ Sprout Geeks ප්‍රොෆයිල් එකේ වගේම ටැක්ස් ෆෝම් එකේ. ඒ වගේම ඒ ඇඩ්‍රස් එක ඇතුලේ ස්ට්‍රීට් නේම් එක, හවුස් apartment number එක, ඒ වගේම rural route එක, ඒ වගේ දේවලුත් ඇතුළත් වෙලා තියෙන්න ඕනේ කියනවා. ඊට අමතරව ඒ හැම ඩීටේල් එකක්ම මැච් වෙන්න ඕනේ ඔයා KYC එක කරන්න යූස් කරන ડોකියුමන්ට් එකට. ඊට අමතරව මෙයාලා කියලා තියෙන්නේ මේ ડોකියුමන්ට් අප්ඩේට් කරද්දී එහෙම නැත්නම් KYC එකට ડોකියුමන්ට් අප්ලෝඩ් කරද්දී ක්ලියර් ෆොටෝස් තියෙන්න ඕනේ. ඒ වගේම සෙල්ෆි එකත් එක්ක ගනිද්දි ඔයා KYC ડોකියුමන්ට් එක අතින් අල්ලගෙන ගන්න සෙල්ෆි එක ක්ලියර් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ බර්ත්ඩේ එක සහ නේම් එක ඉංග්ලිෂ් වලින් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම මට උන දේවල්වලට පෙන්නන්නම්. ඉතින් මෙතන support center එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් closed වලට ගියාට පස්සේ මගේ tax form එක 4 පාරක් මේ වෙද්දි reject වෙලා තියෙනවා. right 2025 2.25 එක පාරක් රිජෙක්ට් වුණා. ඊට පස්සේ 3.6 වෙනිදා එක පාරක් රිජෙක්ට් වුණා. ඊට පස්සේ 3.16 වෙනිදා එක පාරක් රිජෙක්ට් වුණා. ඉතින් මෙන්න මේ තුන්වෙනි පාර රිජෙක්ට් වුණාට පස්සේ මගේ account එක suspend කරලා තිබ්බා. නමුත් මෙතනදී account එක සම්පූර්ණයෙන් close කරලා තිබ්බේ නෑ යාලා. එයාලා මට withdraw දාන්න දුන්නෙත් නෑ. මට ටාස්ක් කරන්න දුන්නෙත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ ටැක්ස් ෆෝම් එක පුරවද්දිත් එන රිමයින්ඩර් එකක් තමයි මේ ටැක්ස් ෆෝම් එක තුන් පාරකට වඩා ඔයාගේ අතින් වැරදිලා ඒක බෑන් වුණොත් එහෙම ඔයාගේ account එක බෑන් කරනවා කියලා. ඉතින් මේ විදිහට හරියටම මගේ තුන් පාරින් මේ වැඩේ වුණා. සමහර අය කියනවා යාලා 4-5 පාරක් මේ විදි සබ්මිට් කරලා තියෙනවා. තාමත් රිජෙක්ට් වෙනවා. ඒ වුණාට account එකට ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. මම දන්නේ ඒක මෙයාලා කොහොමද චෙක් කරන්න කියලා. ඉතින් මගේ නම් හරියටම තුන් පාරින් මෙන්න මේ විදිහට ඩික්ලයින්ඩ් වුණාට පස්සේ බෑන්ඩ් වෙලා ගියා. ඉතින් ඔයාලට චෙක් කරගන්න පුළුවන් මෙන්න මෙතන support center කියන එකට ක්ලික් කරලා ආවට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කී පාරක් රිජෙක්ට් වෙලා තියෙනවද කියලා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ටැක්ස් ෆෝම් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ දවස් 10න් 10ට වගේ. දැන් 25 වෙනිදා ඉඳන් 6 වෙනිදා වෙනකන් කියන්නේ දවස් 11ක් වගේ තියෙන්නේ. එතකොට මේ 6 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකන් කියන්නේ දවස් 10ක් වගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 10ක් 12ක් යද්දී අනිවාර්යෙන් රිජෙක්ට් වෙනවා රිජෙක්ට් වෙනවා. සමහර අයගේ පහවදාම රිජෙක්ට් වෙලා තිබ්බා. ගොඩක් ලොකු ඉෂුව තියෙන කට්ටිය. එහෙම නැති නෝමල් විදිහට ඔයා මං කියපු ඩීටේල් පිරෙවුවා නම් එතනදී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ ටයිම් පීරියඩ් එකක් යන්න පුළුවන්. ඉතින් දැනට මං අන්තිමේට සබ්මිට් කරපු එක සබ්මිට් කරේ 17 වෙනිදා රයිට්. මේ තියෙන්නේ මේ ඩික්ලයින් කරලා තියෙන්නේ මං 16 වෙනිදා ටැක්ස් ෆෝම් එක පිරෙව්වනේ. පුරෙව්වට පස්සේ ආයෙම මගේ account එකේ ටාස්ක් කරන්න දුන්නා. ඊට පස්සේ සපෝට් ටිකට් එකක් දාලා යාලත් එක්ක කතා කරලා ඒ ෆෝම් එක මං ආයේ
රීසබ්මිට් කරන්න ඉල්ලගත්තා. ඊට පස්සේ ඒ ක්ලෝස් කරපු එක තමයි මේ තියෙන්නේ ඒ 17 වෙනිදා ක්ලෝස් කරා කියලා. මොකද ඒක ක්ලෝස් කරලා තමයි ආයි මට ෆෝම් එක දුන්නේ රීසබ්මිට් කරන්න කියලා. ඉතින් එදා ඉඳන් මේ වෙනකන් තාම ප්‍රශ්නයක් වුණා. ඉතින් බලන්න වෙනවා දවස් 10ක් කියන්නේ සාමාන්‍යයෙන් 27 28 දිහාට බලමු මේ වෙද්දිත් මේක සස්පෙන්ඩ් උනේ නැත්නම් එහෙම නැත්නම් ෆෝම් එක ඩික්ලයින්ඩ් උනේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදි මම ගොඩාක් මෙයාලත් එක්ක chat කරා. ඔයාලට මෙතන ඕපන් වලට ගියාම මේ තාම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මම chat කරපු එක. ඉතින් මෙතනදි දැනගත්ත දේවල් ටික සහ මම කරපු දේවල් ටික මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ පර්සනල් ඉන්ෆෝමේෂන් වලට යන එක. මෙතන ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් account setting වලින් යන්න. එතකොට මෙතන settings කියන එකේ ඔයාලට පර්සනල් ඉන්ෆෝමේෂන් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට මම මේ කියන data කොච්චර කාලයක් වෙනකන් valid වෙයිද කියන්න බෑ. මේවා සමහර වෙලාවට එයාලගේ එක එක condition මත වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මුලින්ම මෙයාලා මෙතනදී සඳහන් කරලා තියෙන්නේ අපේ personal information ටික update කරගන්න කියලා. එතකොට මෙතනදී first name එක සහ last name එක තියෙනවා. ඒ වගේම වරහන් ඇතුළේ දාලා තියෙනවා real name in English කියලා. එතකොට මෙයාලා මෙතනදී කියන්නේ සම්පූර්ණ name එකම ඔයා මෙතෙන්ට අප්ඩේට් කරන්න ඕනේ කියන එක. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ full name එකේ මුලින්ම වාසගම තියෙනවා. ඊට පස්සේ ඔයාගේ name එකේ මොනවා හරි කෑලි දෙකක් තියෙනවා. ඊට පස්සේ අගට ආයෙම තව මොනවා හරි කෑල්ලක් තියෙනවා කියලා හිතමුකෝ. හරිද? එතකොට ඔයාගේ නමේ කොටස් 5ක් තියෙනවා. එතකොට ඒ කොටස් 5න් වාසගම සහ නමේ මුල් කෑල්ල first name එකට එන විදිහටත් ඒ වගේම නමේ ඉතුරු කෑල්ල සහ අන්තිමේට ආයේ වාසගම වගේ තියෙනවා නම් ඒ ටික last name එකට එන විදිහටත් තමයි මෙතනදී fill කරන්න ඕනේ. ඉතින් මම මෙතනදී මේක ඇහුවේ මගේ full name එක යවුවා එයාලට යවලා මම ඇහුවා මොකද්ද මගේ මේකේ first name එක සහ last name එක කියලා. එතකොට එයාලා මගේ last name එක විදිහට එව්වේ මගේ නමේ කෑලි 5ක් තියෙනවා. මුලින්ම කෑලි 2 වාසගම, ඊළඟ කෑලි 2 name එක, අන්තිමේට ආයේ වාසගම. එතකොට අන්තිමේට තියෙන නමේ කෑල්ල සහ වාසගම යාලා last name එක විදිහට එව්වා. එතකොට මුල ටික තමයි මගේ first name එක වෙන්නේ. එතකොට මම ඒ විදිහට මේ form එක මුලින්ම update කරා. ඊට පස්සේ ඔයාලා හරියටම අනිත් detail බලන්න මෙන්න මේ date of birth එකත් හරියටම ඔයාලා මෙතනින් select කරන්න ඕනේ. ඉතින් ඔන්න ඕක ඔයාලා මුලින්ම කරගන්න ඕනේ දෙයක්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටට ආවට පස්සේ home address එක තියෙනවා. right? මෙන්න මේ home address එක තැනදිත් ඔයාලා මතක තියාගන්න ඕනේ දේවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් මෙතනදී මෙයාලා කියලා තියෙනවා this should include the street name, house or apartment number or rural route as applicable කියලා. right? ඔන්න ඔය කතාව කියලා තියෙනවා. අතන තිබ්බ කතාවම මෙතනක් තියෙනවා. ඉතින් මෙතන මේ ඇඩ්‍රස් එක දෙද්දි දැන් සමහර අයගේ තියෙනවා දැන් උදාහරණයක් විදිහට මොනවා හරි ඔයා ඉන්න ලේන් එකක් තියෙනවා සමගි මාවත හරි ඔයගේ මොනවා හරි ලේන් එකක් තියෙනවා කියමුකෝ. එතකොට ඒ ලේන් එක පවා ඔයා මේකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. right? ඔයා ඇඩ්‍රස් එක සමහර විට ටයිප් කරන්න වෙන විදිහකට ඔයා එදිනදා ජීවිතේදී පාවිච්චි කරන්න වෙන විදිහකට වෙන්න පුළුවන්. නමුත් ඔයා KYC එකට යූස් කරන ඩොකියුමන්ට් එක තියෙන්නේ. අන්න ඒ ඩොකියුමන්ට් එකේ තියෙන විදිහටම ඇඩ්‍රස් එක මෙතෙන්ට දෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙන්න මේ ඇඩ්‍රස් line 1 එක සහ line 2 එක fill වෙන්න ඕනේ. මෙතනදී පොඩි doubt එකක් තියෙනවා. ඒක තමයි එක්කෙනෙක් දාලා තිබ්බා මෙයාලා support chat එකත් එක්ක කතා කරද්දී එයාලා සම්පූර්ණ ඇඩ්‍රස් එකම ඇඩ්‍රස් line 1 එකට දෙන්න කියලා තිබ්බා කියලා. right? එයා මට ඉවලා තිබ්බා ඒක. ඉතින් ඒ වුණාට සාමාන්‍යයෙන් ඇඩ්‍රස් line 1 එක සහ line 2 එක ඔයාට use කරන්න පුළුවන් දෙකම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම line 1 එක සහ line 2 එක use කරා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණ ඇඩ්‍රස් එකම line 1 එකට දාන්න. line 1 එකට දාලා සමහර විට මෙතන ඇඩ්‍රස් එක සේව් කරන්න දෙන්නේ නැති වෙයි line 2 එකත් fill කරන්න කියයි. එහෙම වුණොත් ඔයාලා ඇඩ්‍රස් එක කඩන්න. ඒ කියන්නේ ඔයා මෙතනදී KYC එකට use කරන්නේ English ID එක, driving license එක, ඒ වගේම passport එක. ඔය document තුන විතරයි ඔයාට දැනට හැකියාවක් තියෙන්නේ මෙන්න මේකට use කරන්න. අනිත් මොන document එක upload කරත් reject වෙනවා. ඔයාට දැන් ID card එක නැති හින්දා එයාලා දෙනවනේ తాවකාලිකව කොලයක්. අපේ ශ්‍රී ලංකන් government එකෙන් දෙන්නේ කොලයක්. එතකොට ඒ කොලේ මේකට update කරන්න බෑ. ඒක valid වෙන්නේ නැහැ. ඒක update කරත් සමහර වෙලාවට ඉල්ලනවා මේ date of birth එක English වලින් තියෙන එකක් එවන්න කියලා. ඉතින් date of birth එක English වලින් කියන්නේ එහෙනම් letters වලින් තියෙන්න එපා. එහෙම කිසිම අපේ document එකක නැහැනේ. ඒ හින්දා ඔයාලට ඒක අප්ඩේට් කරද්දිත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ලයිසන් එක English ID එක හෝ passport එක තමයි ඔයාට මෙතනදී use කරන්න වෙන්නේ. ඉතින් ඔයාලගේ ඒවා නැත්තම් ඔයාගේ පවුලේ වෙන කෙනෙක්ගේ කාගේ හරි ඇතිනේ ඔයගේ මොනවා හරි document එකක්
ඔය අනිවාර්යෙන් ලයිසන් එක නම් ඉංග්‍රීසි වලින්ම එන්නේ ID එක තමයි සමහර කට්ටියගේ සිංහලෙන් තියෙන්නේ. ඉතින් ඔයාට නැත්තම් ඔයාට වෙනවා ලයිසන් එකක් හෝ ID එකක් ඉංග්‍රීසි වලින් තියෙන කෙනෙක්ව හොයාගන්න. ඒ හොයාගෙන එයාගේ ඇඩ්‍රස් ලයින් එකේ ඇඩ්‍රස් එක තියෙන විදිහටම තමයි ඔයාලා මෙතන ඇඩ්‍රස් ලයින් 1 එක සහ ඇඩ්‍රස් ලයින් 2 එක ෆිල් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් normally මම වුණත් ඇඩ්‍රස් එක යූස් කරද්දී අපේ ගෙදර අංකෙට ඉස්සරහින් ඉංග්‍රීසි වලින් නම් ඉන්නෝ කියන කැල දානවා. right number කියන එකට ඉන්නෝ කියන කැල දානවා. ඒ වුණාට මගේ ID එකේ NO කියන කෑල්ල නැහැ. ID එකේ ඇඩ්‍රස් එකේ NO කියන කෑල්ල නැහැ. කෙලින්ම ගෙදර අංකය තමයි එතන දාලා තියෙන්නේ. එතකොට මං කලින් ෆිල් කරලා තිබ්බේ එහෙම දාලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාගේ KYC ડોකියුමන්ට් එකේ තියෙන විදිහට හැම කමාවක් හැම තිතක් හැම ස්පේස් එකක්ම ගැලපෙන විදිහට තමයි ඔයා මෙතන ඇඩ්‍රස් ලයින් එක අප්ඩේට් කරන්න ඕනේ. මං හිතන්නේ මේක මෙයාලගේ සිස්ටම් වල මොනවා හරි කේස් එකක් වෙන්නද සාමාන්‍යයෙන් ඒ තරම් දුරට චෙක් කරන්නේ නැහැ. ඔයිට වඩා හයි සිකියුරිටි තියෙන සයිට් වල පවා ඔය තරම් දුරට ඕව බලන්න මෙයාලා කියන්නේ මේක මනි ලොන්ඩරින් කරන එක නවත්තන්න කරන වැඩක් කියලා. ඒ වුණත් සාමාන්‍ය මෙයාලගේ AI සිස්ටම් එකකට දැම්මත් මේ ඩීටේල් ටික ගැලපෙනවා කියන එක මෙයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් මන් දන්නේ මෙයාලගේ සිස්ටම් එකේ වැරද්දක් හින්දා තමයි මේවා එක දිගටම මේ ඩෙක්ලයින් කරන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න මේ ඇඩ්‍රස් එකක් ඔයාලා ඒ විදිහටම දෙන්න. දැන් මගේ ඇඩ්‍රස් එකේ තියෙන කෑලි 3යි ගෙදර නම්බර් එක ඒ වගේම අපි ඉන්න පැත්තේ එක සහ මං ඉන්න ගමේ නම තමයි ඒ තුන තමයි මෙතන තියෙන්නේ. එතකොට මං කරේ ලයින් 1 එකට දැම්මා මගේ ගෙදර අංකය. ඊට පස්සේ ලයින් 2 එකට දැම්මා මං ඉන්න ගම සහ මං ඉන්න ප්‍රදේශය. රයිට් ඒ ටික දාලා ඊට පස්සේ මෙන්න මේ සිටි ටවුන් එකට ඒක දැම්මා. රීජන් එකට මං ඉන්න පලාත දැම්මා. ඒ වගේම අනිත් එක පෝස්ටල් කෝඩ් එක. පෝස්ටල් කෝඩ් එකත් ඔයාලා හරියටම ෆිල් කරන්න සාමාන්‍යයෙන් පෝස්ටල් කෝඩ් එක ඕන කෙනෙක් දන්නවා. ඔයාලා Binance account එකක් යූස් කරනවා නම් Binance account එකේ පෝස්ටල් කෝඩ් එක ඉල්ලනවා. ඔයාලා eBay යූස් කරලා තියෙනවා නම් eBay වලදී පෝස්ටල් කෝඩ් ඉල්ලනවා. ඉතින් පෝස්ටල් කෝඩ් එක තාමත් ගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ප්‍රදේශයේ ඔයාගේ ගෙදරට ලියුම් එන පෝස්ට් ඔෆිස් එකට අදාළ කෝඩ් එක තමයි මෙන්න මේ පෝස්ටල් කෝඩ් එක කියන්නේ. ඒක ටවුන් එකේ තියෙන පෝස්ට් ඔෆිස් එකේ කෝඩ් එකම නෙමෙයි වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ගම ඇතුලේ තව මොනවා හරි මේන් පෝස්ටල් කෝඩ් එකක් තියෙන්න පුළුවන්. මේ ඕන් පෝස්ට් ඔෆිස් එකක් තියෙන්න පුළුවන්. ඒ ටවුන් එකකට ඇවිල්ලා ඊට පස්සේ ඒකට ඇවිල්ලා වෙන්න පුළුවන් ඔයාට ලියුම් එන්නේ. මුලින්ම ඔයාගේ ලියුම් ටික කොහෙන්ද බෙදා හරින්නේ කියලා බලලා අන්න ඒ පෝස්ට් ඔෆිස් එකේ කෝඩ් එක තමයි ඔයා මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් ලේසියෙන්ම ඔයා ඒක හොයාගත්තොත් ඔයාට පුළුවන් Google කරලා පෝස්ටල් කෝඩ් එක හොයාගන්න. ඉතින් ඔන්න ඔය ඩීටේල් ටික හරියටම අප්ඩේට් කරන්න. ඒ වගේම ඔයා මෙතන මේ ඩීටේල් ටික ෆිල් කරාට පස්සේ ඇඩ්‍රස් ලයින් 1 එක මුලට ලයින් 2 එක දෙවෙනියට සිටි එක තුන්වෙනියට ස්ටේට් එක එහෙම නැත්නම් රීජන් එක හතරවෙනියට ඒ වගේම පෝස්ටල් කෝඩ් එක පස්වෙනියට එන විදිහට තමයි ඇඩ්‍රස් එක ජෙනරේට් වෙන්නේ. රයිට්? එයාලට ඒක ડોකියුමන්ට් වෙන්නේ මේ විදිහට. එතකොට ඔයාට ගලපලා බලන්න පුළුවන් ඔයාගේ ID එක හෝ ලයිසන් එක හෝ પાස්පෝර්ට් එකේ තියෙන විදිහට මේ ෆිල් කරලා තියෙන පිළිවෙලත් එක්ක හරියට මේ ඇඩ්‍රස් එකට ගැලපෙන ඇඩ්‍රස් එක මෙතනින් ජෙනරේට් වෙනවාද කියලා. සමහර වෙලාවට ඔයා සිටි එකත් දානවා ඇඩ්‍රස් ලයින් 2 එකට. දැන් උදාහරණයක් විදිහට මම මෙතන ලයින් 2 එකට පොළොන්නරුව දැම්මොත් සිටි එකත් පොළොන්නරුව හින්දා මගේ ඇඩ්‍රස් එකේ මුල ටික හරි ඊට පස්සේ ලයින් 2 එක දැම්ම ගමන් පොළොන්නරුව කියලා දෙපාරක් එනවා. එහෙම එන්න බෑ. රයිට්? ඒ විදිහට හරියට ඇඩ්‍රස් එක බලලා ඔයාලා මුලින්ම මේ ටික අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ටැක්ස් ෆෝම් එක ගැන. ඉතින් මෙන්න මේ ටැක්ස් ෆෝම් එක ඔයාලට රිජෙක්ට් වුණාට පස්සෙත් මෙන්න මෙතන ඔයාලට මතක ඇති මම ටැක්ස් ෆෝම් එක පුරවන එක ගැන වීඩියෝ එක කරා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට මම කිව්වා මේ ටැක්ස් ෆෝම් එකේ මෙන්න මෙතන පළවෙනියටම තියෙනවා අපේ නේම් එක දෙන්න. ඉතින් මෙතන නේම් එක දෙද්දිත් සම්පූර්ණ ෆුල් නේම් එක දෙන්න ඕනේ. ඔයාලගේ වාසගමේ ඉඳන් අන්තිම වෙනකන් කෑලි 5යි නම් කෑලි 5ම මේක ඇතුලේ ඒ විදිහටම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් ලයින් එක අහලා තියෙනවා මෙන්න මෙතන permanent residence address එක තමයි මෙතනදී ඉල්ලලා තියෙන්නේ. ඉතින් මෙතනද දෙද්දිත් අනිවාර්යෙන් මතක තියාගන්න ඒකේ ඒ විදිහටම දෙන්න. රයිට්? එතකොට දැන් ඔයාගේ ඇඩ්‍රස් එකේ හිතන්න දැන් මම අර කලින් කිව්ව විදිහට අපි දැන් උදාහරණයක් ගමු. හිතන්න මගේ ඇඩ්‍රස් එක අංක 85 ජයන්තිපුර පොළොන්නරුව කියලා. රයිට්? එතකොට පොළොන්නරුව කියන්නේ මගේ සිටි එක. මගේ ඇඩ්‍රස් එකේ කෑල්ලක් නෙමෙයි ඒක. මගේ සිටි එක තමයි පොළොන්නරුව කියන්නේ. එතකොට දැන් මෙතන සිටි ඕ ටවුන් කියලාත් ඉල්ලලා තියෙනවානේ. එතකොට දැන් මං අංක 85 ජයන්තිපුර කියන එක තමයි මෙන්න මෙතන ඇඩ්‍රස් එක විදිහට දෙන්න ඕනේ. මගේ KYC ડોකියුමන්ට් එකේ දැන් ID එකේ තියෙනෙත් අංක 85 ජයන්තිපුර පොළොන්නරුව කියලා. නමුත් මං ඒකම මෙතෙන්ට ටයිප් කරොත් මෙතෙන්ටත් ආයේ පොළොන්නරුව දෙන හින්දා පොළොන්නරුව කියන එක දෙපාරක් ડોකියුමන්ට් වෙන්න බලනවා.
ඒ හින්දා ඔයා අනිවාර්යෙන් මෙතෙන්ට දෙන්න ඕනේ අංක 85 ජයන්තිපුර කියන කෑල්ල. ඊට පස්සේ මෙන්න මෙතන සිටි ඕ ටවුන් එකට පොළොන්නරුව කියන එක දෙන්න. රයිට් මේක දැනට මේ වෙද්දි මම කරපු විදිහ. මේක මන් දන්නේ හරියටම හරි ස්ටෑන්ඩඩ් එකද කියලා. නමුත් මේ විදිහට කළා තාම ඉෂුව එකක් ආවේ නැහැ. ඉතින් මේකත් රිජෙක්ට් වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්. මොකද මං කලින් ඔය හැම විදිහම try කරා. දැනට මේක තමයි මම try කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් වෙන මොනවා හරි කමයකට මේක කරලා මේක ආයෙ රිජෙක්ට් වුණ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා කරපු විදිහ පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න. ඉතින් අන්න ඒ විදිහට ඇඩ්‍රස් එක අප්ඩේට් කරගන්න. ඉතින් මෙතනත් ඊට පස්සේ අහලා තියෙන්නේ ඒ ටිකම තමයි. ඒ ටික දීලා ඔයාට මේකත් ෆිල් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔය ටැක්ස් ෆෝම් එකේ තියෙන ඩීටේල් මැච් වෙන්න ඕනේ ඔයාගේ KYC ડોකියුමන්ට් එකට සහ ඔයාගේ පර්සනල් ඉන්ෆෝමේෂන් වලට. රයිට් ඉතින් ඊට පස්සේ මේ ටැක්ස් ෆෝම් එකේ තුන්වෙනි පේජ් එකේ අපෙන් අහලා තියෙනවා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එක කියලා. රයිට් මෙන්න මේ ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එකටත් ඔයා සිග්නේචර් එක දෙද්දි ෆුල් නේම් එකම දෙන්න ඕනේ. රයිට් මුල්ලට දුන්න ෆුල් නේම් එකම ඔයා මෙතන සිග්නේචර් එක විදිහට දෙන්න ඕන. නම් මේ කෑල්ලක් දීලා හරියන්නේ නැහැ සිග්නේචර් එක විදිහට. මට මතක විදිහට මම මේ වීඩියෝ එකේදීත් කිව්වේ නමේ කෑල්ලක් දෙන්න කියලාද කොහෙද. මොකද ඒකට හේතුව තමයි ඒ වෙද්දි ෆස්ට් නේම් එක විදිහට අපි අතන පර්සනල් ඉන්ෆෝමේෂන් වල පිරෙව්වේ පොඩි නමේ මුල් කෑල්ල විතරයි. නමුත් ඒක ඊට පස්සේ මෙයාලා කිව්වා ඒක බෑ ෆුල් නේම් එක දෙන්න ඕන කියලා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ෆුල් නේම් එකම මෙතෙන්ට ඉන්පුට් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ටැක්ස් ෆෝම් එකේ වැඩේ අපිට කරගන්න තියෙන්නේ. රයිට් ඉතින් ඊට පස්සේ KYC එක ගැන කතා කරොත් ඔයාලා KYC එක දැනටමත් අප්ඩේට් කරලා නම් තියෙන්නේ. ඒක රිජෙක්ට් වෙලා නැත්නම් ඔයාලට රිජෙක්ට් වෙනකන් ඉන්න වෙනවා. මේ දේවල් ටික ඔයාලගේ මොනවා හරි වෙනස්කමක් තියෙනවා නම් කරගන්න. රිජෙක්ට් වුණාට පස්සේ තමයි මේ දේවල් කරගන්න වෙන්නේ. ඉතින් මෙතනත් අර ටිකම තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලගේ ෆස්ට් නේම් එකට කලින් අපි පර්සනල් ඉන්ෆෝමේෂන් වල අප්ඩේට් කරපු විදිහටම ෆස්ට් නේම් එක දෙන්න. ලාස්ට් නේම් එකටත් එතන අප්ඩේට් කරපු විදිහටම දෙන්න. ඒ වගේම එතන ඇඩ්‍රස් ලයින් 1 එක සහ ඇඩ්‍රස් 2 එක අප්ඩේට් කරපු විදිහටම ඒ ටිකත් මෙතන ෆිල් කරන්න. රයිට් ඉතින් ඊට පස්සේ KYC ડોකියුමන්ට් අප්ලෝඩ් කරද්දිත් ඔයාලා මතක තියාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඒ ටිකත් මම මතක් කරලා ඉන්නවා. මුලින්ම ඔයාගේ ડોකියුමන්ට් එක අනිවාර්යෙන් හොඳට කියවන්න පුළුවන් විදිහට හොඳට ක්ලියර් විදිහට පේන විදිහට තමයි ඔයාලා මේ ෆොටෝස් ගන්න ඕනේ. ඒ වගේම ඔයා ID කාඩ් එක හෝ ලයිසන් කාඩ් එක යූස් කරනවා නම් කොන් 4 පේන විදිහට තමයි ෆොටෝ එක ගන්න ඕනේ. අනිවාර්යෙන්ම කොන් 4 හොඳට පේන්න තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලගේ මේ ෆොටෝ එක අප්ඩේට් කරද්දි මෙතන මට මතක විදිහට සයිස් එක තියෙන්නේ MB 2කට අඩු ඉමේජස් එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඉතින් මේක මොබයිල් ඩිවයිස් වලින් කරනාට සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මම මගේ ෆොටෝ එක කෙලින්ම මෙතන මොබයිල් එකෙන් දාගෙන ඊට පස්සේ අප්ඩේට් කරන්න ගියා ලැප්ටොප් එකෙන්. අප්ඩේට් කරන්න යද්දී එතන ෆොටෝ එකේ සයිස් එක වැඩි කිව්වා. ඉතින් ඔයාලා මෙතන තර්ඩ් පාටි ඇප් එකක් මොකුත් යූස් කරන්න එපා. එහෙම වුණොත් සමහර විට ක්වොලිටි ඩ්‍රොප් එකක් එන්න පුළුවන්. ඉතින් මං කරේ මගේ ෆොටෝ එක WhatsApp එක හරහා මට මැසේජ් එකක් දාගත්තා. දාගෙන ඒක මගේ ප්‍රොෆයිල් එකට සේව් කරගෙන ලැප් එකෙන් මේ ෆොටෝ එක මම මගේ ගැලරි එකට සේව් කරගත්තා. එතකොට සයිස් එක ටිකක් ඔටෝමැටිකලි අඩු වෙනවා. නමුත් ක්වොලිටි ඩ්‍රොප් එක ගොඩාක් ලොකුවට වෙලා තියෙනවා කියලා මට බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම මෙතනදී මේක අප්ඩේට් කරේ. ඉතින් ඔයාට මෙතන KYC එක ගැන සම්පූර්ණ විස්තරය කරන විදිහ මම වෙන වීඩියෝයක් කරලා තියෙනවා. දැන් මේ උඩට ලින්ක් එකෙන් ඔයාට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට KYC ડોකියුමන්ට් එක ඔයාලා අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ සෙල්ෆි එකක් මෙයාලා රික්වෙස්ට් කරලා තියෙනවා. ඔයාගේ KYC ડોකියුමන්ට් එක අතින් අල්ලගෙන. ඉතින් මෙතනදී සාමාන්‍ය මට්ටමට දැන් ඉංග්‍රීසි ලෙටර්ස් වලින් තියෙන හින්දා ඒ ඉංග්‍රීසි ලෙටර්ස් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ක්ලියර් වෙන විදිහට ඔයාලා සෙල්ෆි එක ගහගන්න ඕනේ. ඉතින් කොහොමද සෙල්ෆි එක ගැහුවාම ලෙටර්ස් ටික වැදිලා තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ කියවන්න පුළුවන් පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඒ වුණත් ඒ ලෙටර්ස් වල තියෙනවා පොඩ්ඩක් ක්ලියර් වෙන විදිහට තමයි ඔයාගේ ෆේස් එකත් එක්ක මේ ෆොටෝ එක ගහන්න ඕනේ. ඉතින් ඒකේ සයිස් එක වැඩි නම් අර විදිහට ඔයාට පුළුවන් අඩු කරලා මේකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට ඔයාලට දැනට මෙන්න මේ KYC එක සහ personal information එක වගේම ටැක්ස් ෆෝම් එක ගැන කියන්න තියෙන අප්ඩේට් ටික. ඉතින් දැනටමත් ඔයාට withdrawal දාන්න දෙන්නේ නැතුව ඔයාට ටාස්ක් කරන්න දෙන්නේ නැතුව මේක බ්ලොක් වෙලා නම්
ඔයාට පුළුවන් මෙතනින් සපෝට් ටිකට් එකක් ඕපන් කරගන්න. රයිට්, මෙතනින් සපෝට් ටිකට් එකක් ඕපන් කරගන්න. ඕපන් කරලා ඔයාට පුළුවන් මෙතන ක්‍රියේට් a new ticket වලින් ගිහිල්ලා ටිකට් එකක් දාලා කියන්න මට ජොබ් කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාට එතනදී මෙයාලා කියයි ඒකට රීසන් එක ඔයාගේ මේ ඩොකියුමන්ට්ස් කියලා ඔයා කියන්න. එතකොට මම ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ. නමුත් ඒවා තාම පෙන්ඩිං තත්ත්වයේ තියෙන්නේ. ඒ ටික අප්ඩේට් වෙන හින්දා මොකද්ද මං කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාලා කියයි මුලින්ම ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටික අප්ඩේට් කරගන්න කියලා. ඊට පස්සේ ඔයා ඒක අප්ඩේට් කරලා එයාලට කියන්න අප්ඩේට් කරා කියලා. ඊට පස්සේ මට කරා වගේම එයාලා ඔයාගේ ටැක්ස් ෆෝම් එක මෙන්න මේ විදිහට රිජෙක්ට් කරලා දෙයි. රිජෙක්ට් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙත් තියෙන වැරද්ද හදාගන්න. ඊට පස්සේ ඒකත් එයාලට ඉන්ෆෝම් කරාට පස්සේ එයාලා KYC එකත් රිජෙක්ට් කරලා දෙනවා. KYC එක රිජෙක්ට් කරනවා කියන්නේ සම්පූර්ණ KYC එකම රිජෙක්ට් කරනවා. ඩීටේල් එහෙම්මම තියෙනවා. එතන අපේ 4 වෙනි හරි ලකුණ අයින් කරන එක තමයි වෙන්නේ. කියන්නේ අපිට සබ්මිට් කරන්න තමයි නැවත මෙයාලා දෙන්නේ. එතකොට බලවන් ඔයාට ඔයාගේ විස්තර ටික එතනින් එඩිට් කරන්න. අර ෆොටෝස් අරව මේවා මුකුත් අයින් වෙන්නේ නැහැ. ඒවා එහෙම්මම තියෙනවා. ඉන්ෆර්මේෂන් ටික එඩිට් කරන්න දෙනවා. ඉතින් එතනින් ඔයාලට පුළුවන් KYC එකත් එඩිට් කරන්න, එඩිට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔයාලට ටාස්ක් කරන්න ඒ දේවල් වලට මෙයාලා account එක ආයේ open කරලා දෙයි. ඉතින් මෙන්න මේ කියපු ඩීටේල් ටික සහ මේ data ටික කොච්චර කල් වෙනකම් වැලිඩ් වේද කියන්න මට අමාරුයි. මොකද මේකේ මෙයාලගේ සිස්ටම් එක කොහොම චේන්ජ් වෙනවද කියලා මටත් හරියටම හිතා ගන්න බෑ. ඉතින් දැනට කට්ටියගෙන් ලැබුණ පිළිතුරු සහ මම කරපු දේවල් එක්ක තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් සමහර විට මේ කියපු දේවල් තව මාසෙකින් මේකට වැලිඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම මොනවා හරි අප්ඩේට් එකක් ආවොත් මම ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහට තව වීඩියෝ එකකින් ඒක ගැනත් කියලා දෙන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරන්නම්. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මං ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.